හොඳයි 2026 IPL වෙන්දේසිය ඉවරුණා. ඒත් ඒක ඉවරු වුණාට ඒ කියන්නේ ඇති වුණ කතා බහ නම් තාමත් ඉවර නෑ. විශේෂයෙන්ම ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට මේක ප්‍රශ්න ගොඩක් ඉතුරු කරපු ටිකක් අවුල් සහගත වෙන්දේසියක් වුණා. ඇත්තටම මොකක්ද මේ සිද්ධ වුණේ අපි මේකේ අගමුල හොයලා බලමු. කෝටි 18ක් හිතාගන්න පුරුවන්ද? ඉන්දියන් රුපියල්. ඒ කියන්නේ අපේ සල්ලි වලින් නම් කෝටි 60කටත් එහා. මතීෂ පතිරණ වෙනුවෙන් වැයමුණු මේ තනි අංකිය මේ වෙන්දේසියේ තිබ්බ හැම ගණන් බැලීමක්ම කන පිට හැරෙවුවා. ඇත්තටම මේ මුළු කතාවම ලියා ගන්න යතුරු තියෙන්නේ මෙන්න මේ ඉලක්කම ඇතුලේ. මෙන්න මෙතනින් තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. එක පැත්තකින් අපේ ක්‍රීඩකයෙක්ට ලැබෙනවා කෝටි ගානක වටිනාකමක්. අනිත් පැත්තෙන් ඒ වගේම දක්ෂ ලෝකෙම දාන්න ක්‍රීඩකයෝ දිහා කවුරුවත් හැරිලවත් බලන්නේ නැහැ. සමහරුන්ට ලැබෙන්නේ හරිම පොඩි ගානක්. මුලින් බලද්දි මේකේ කිසිම තේරුමක් නෑ වගේ නේද? අපි බලමු මේ ගැටේ ලියන්න පුළුවන්ද කියලා. හරි. එහෙනම් අපි මේ මුළු කතාවෙම කේන්ද්‍රීය චරිතයෙන්ම පටන් ගමු. ඒ තමයි මතීෂ පතිරණ. මේ වෙන්දේසිය ඉතිහාසයටම එකතු කරපු නම. මෙන්න මේ ඉලක්කම් දිහා පොඩ්ඩක් බලන්නකෝ. කොල්කටා නයිට් රයිඩර්ස් මතීෂ වෙනුවෙන් ඉන්දියානු රුපියල් කෝටි 18ක් වියදම් කරනවා. ඒ කියන්නේ අපේ සල්ලි වලින් කෝටි 60ක්. මේක නිකම්ම ගාණක් නෙවෙයි. මේ තමයි IPL ඉතිහාසයේම ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙක්ට ලැබිච්ච ඉහළම මිල. ඒ විතරක් නෙමෙයි මුළු ලෝකෙම ආපු විදේශ ක්‍රීඩකයෝ අතරින් වැඩිම මුදලක් ගෙවපු 5 දෙනාගෙන් කෙනෙක් වෙන්නත් මතීෂට පුරවන් වෙනවා. ඇත්තරම මේක ඇදහ ගන්නත් බැරි දෙයක්. හරි. මතීෂගේ කතාව එහිම වෙද්දී අපි බලමු කාසිය අනිත් පැත්ත. ඒක නම් මේකට වඩා හාත්පසින්ම වෙනස් කතාවක්. අනෙක් අපේ ප්‍රධාන ක්‍රීඩකයන්ට මොකද වුනේ කියලා බලද්දි තමයි මේ ප්‍රහේලිකාව තවත් ගැඹුරු වෙන්නේ. මෙන්න මේක තමයි සම්පූර්ණ චිත්‍රය. මතීෂට කෝටි 18යි. ලකුණු ගහන මැෂිමක් වගේ ඉන්න පැතුම් නිස්සංගට යන්නේ කෝටි 4යි. ඊට පස්සේ බලන්න ලෝකේ ඉන්න හොඳම දඟපන්දු යවන්නෙක් වෙන මහේෂ් තීක්ෂණ. අලෙවි වෙන්නේවත් නැහැ. කවුරුවත් ගන්නෙ නෑ. ඒත් වනිදු හසරංග කෝටි 2කට යනවා. ඉතින් මේකෙන් එක දෙයක් හරිම පැහැදිලි. IPL වෙන්දේසිය කියන්නේ ක්‍රීඩා පිටියේ දක්ෂතාවයේ විතරක් මනින තැනක් නෙවෙයි. ඊට වඩා ගොඩක් ගැඹුරු ගේම් එකක් මෙතන ප්ලේ වෙනවා. එහෙනම් මේ අමුතු විදිහේ මිල තීරණය වීම පිටිපස්සේ තියෙන රහස්ස මොකක්ද? ඇත්තටම උත්තරේ තියෙන්නේ ක්‍රිකට් පිට්ටනිය නෙවෙයි ආර්ථික විද්‍යාවේ. මේක අපි කවුරුත් අහලා තියෙන දෙයක්. ඒ තමයි ඉල්ලුම සහ සැපයුම. හිතන්නකෝ යම් කිසි දෙයක් වෙළඳ පොලේ හොයාගන්නම නැත්නම් ඒ කියන්නේ ඒක හරිම දුර්ලභ නම් හැමෝටම මේක ඕන වෙනවා. එතකොට ඉල්ලුම වැඩි වෙනවා මිල තහසුසට යනවා. ඒත් කොච්චර හොඳ දෙයක් වුණත් ඒ වගේ දේවල් වෙළඳ පොලේ ඕන තරම් තියෙනවා නම් ඒ කියන්නේ සැපයීම වැඩි නම් මිල අනිවාර්යයෙන්ම පාලනය වෙනවා. මෙන්න තියෙනවා මේ මුළු ප්‍රහේලිකාවටම උත්තරේ. අපි දැන් මේ රීතිය අපේ ක්‍රීඩකයන්ට ආදේශ කරලා බලමු. පැතුම් නිස්සංක කියන්නේ සුපිරි පිටිකරුවෙට සැකයක් නැහැ. හරියට ශක්තිමත් විශ්වාසවන්ත යකඩ කැල්ලක් වගේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ලෝක ක්‍රිකට් මාකට් එකේ පැතුම් වගේ දක්ෂ මුල් පෙළ පිටිකරුවන් ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ යකඩ සැපියුම වැඩි. ඒත් මතීෂ පතිරණ එයා රත්තරන් වගේ. එයාගේ අමුතු පන්දු යවන ඇක්ෂන් එක පැයට කිලෝමීටර් 145 පහු කරන වේගය ඒ වගේ කෙනෙක් ලෝකෙටම හොයාගන්න බෑ. අන්න ඒ දුර්ලභකම ඒ රත්තරන් ගතිය තමයි එයාගේ වටිනාකම කෝටි 18ක් දක්වා ඉහළටම අරන් ගියේ. දැන් පැහැදිලි නේද? හැබැයි කතාව ඉල්ලුමයි සැපයුමයි වෙනින් විතරක් ඉවර වෙන්නේ නැහැ. IPL වෙන්දේසියේ තවත් ප්‍රධාන නීතියක් තියෙනවා. සමහර විට මේක තමයි කණ්ඩායම්වල ජය පරාජය තීරණය කරන ප්‍රධානම සාධකය. ඒ තමයි කෝටා ගේම් එක. මේ ඉලක්කම හොඳට මතක තියාගන්න. අංක 4. නීතිය හරිම සරලයි. ඕරම කණ්ඩායමකට එක මැච් එකට ක්‍රීඩා කරන්න දෙන්න පුළුවන් විදේශ ක්‍රීඩකයෝ 4 දෙනෙක් විතරයි. ඒ කියන්නේ කණ්ඩායමක් මිලදී ගන්න හැම විදේශ ක්‍රීඩකයෙක්ම සටන් කරන්න ඕන අර වටිනා තැන් 4න් එකක් වෙනුවෙන්. ඉතින් කණ්ඩායම මොකද කරන්නේ? ඒ තැන් 4 පුරවන්නේ තමන්ගේ රටේ ක්‍රීඩකයන්ගෙන් හොයාගන්න බැරි මැච් එකක් තනියම වෙනස් කරන්න පුළුවන් විශේෂ හැකියාවන් තියෙන ක්‍රීඩකින්ගෙන්. හොඳයි. අනේ ඒ කෝටා නීතිය නිසා තමයි මහේෂ් තීක්ෂණ වගේ සුපිරි දක්ෂයෙක්ට කණ්ඩායමක් නැති වුනේ. මොකද ඉන්දියාවේ හොඳ දඟපන්දු යවන්න ඕන තරම් ඉන්නා. ඉතින් ඒගොල්ලෝ හිතනවා ඇයි අපි අපේ වටිනා ඕවර්සීස් ස්ලොට් එකක් දඟපන්දු යවන්නෙක්ට නාස්ති කරන්නේ කියලා. හරි ඒක තේරෙනවා. එහෙනම් ඇයි තවත් දඟපන්දු යවන්නෙක් වෙන වනින්දුව මිලදී ගත්තේ? එතන තමයි ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ. මෙතනදී උත්තරේ තමයි පැකේජ් එක. කණ්ඩායම් බණන්නේ තනි ක්‍රීඩකයෙක් දිහා විතරක් නෙමෙයි එයාගෙන් ලැබෙන සම්පූර්ණ පැකේජ් එක දිහා. මහේෂ් කියන්නේ ලකුණු දෙන එක නවත්තලා ප්‍රතිවාදියාව පීඩණයට ලක් කරන දක්ෂ ලකුණු පාලකයෙක්. හැබැයි වනිදු කියන්නේ වෙනස්ම කතාවක්. එයාට ඕනම වෙලාවක කඩුල්ලක් ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි බැට් එකෙන් ඇවිත් පන්දු කිහිපයකින් මුළු තරගයම අනිත් පැත්ත හරවන්න පුළුවන්. එයා කියන්නේ X ෆැක්ටර් එකක්.
ඉතින් අර සීමිත විදෙස් ක්‍රීඩක කෝටාව ඇතුලේ කණ්ඩායම් හැම වෙලේම වැඩි වටිනාකමක් දෙන්නේ තරඟ දිනවන්න පුළුවන් මේ වගේ X ෆැක්ටර් එකකට. හරි. වෙන්දේසිය සමහර තීරණ තීරුම් ගන්න නම් අපිට සිද්ධ වෙනවා වර්තමානයෙන් පොඩ්ඩක් මිදිලා අනාගතේ දිහා බලන්න. මේක හරියට චෙස් ගහනවා වගේ වැඩක්. මේ සැරේ වෙන්දේසිය සමහර විට ලොකුම කටාබහ ඇති කරපු සිදුවීම තමයි වයස අවුරුදු 13ක පාසල් යන ළමයෙක්ව වෛභව සූර්යවංශිව රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම මිලදී ගත් එක. මුලින්ම බලද්දි මේක පිස්සුවක් වගේ නේද? ඒත් ඒ පිටිපස්සේ තියෙන්නේ පුදුම හිතෙන තරම් දූරදර්ශී උපාය මාර්ගයක්. මේක හරියට කොටස් වරන්දපුලේ අනාගත ගැන හිතලා ආයෝජනය කරනවා වගේ වැඩක්. රාජස්ථාන් කණ්ඩායම අද කෝටි 1.1ක් වියදම් කරන්නේ තව අවුරුදු 5කින් ලෝකේ ඉන්න සුපිරිම ක්‍රීඩකයෙක්ව බිහි කරගන්න කියන ආරමුණින්. එදාට අද වියදම් කරපු මේ පොඩි ගානට අනාගතයේ සුපිරි තරුවක්ව තමන්ගේ කණ්ඩායමෙම තියාගන්න යාට පුළුවන් වෙනවා. මේක හරිම නිර්භීත, දුරදිග හිතලා ගත්ත තීරණයක්. ඉතින් අපි මේ කතා කරපු හැම දෙයකින්ම අපිට එන්න පුළුවන් එක ප්‍රධාන නිගමනයක් තියෙනවා. ඉතින් අපි අනිවාර්යයෙන්ම තීරුම් ගන්න ඕන දේ තමයි IPL කියන්නේ නිකම්ම ක්‍රිකට් තරඟාවලියක් නෙවෙයි, ඒක දැවන්ත බිස්නස් එකක් කියන එක. ක්‍රීඩකයෙක්ගේ වටිනාකම තීරණය වෙන්නේ යාගේ දක්ෂතාවය මත විතරක් නෙවෙයි, එයා කොච්චර දුර්ලභද, කණ්ඩායමේ උපාය මාර්ගයට කොහොමද ගැලපෙන්නේ, අනාගත ආයෝජනයක් විදිහට යාගේ වටිනාකම මොකක්ද, මේ හැම දෙයක්ම ඒ මිල තීරණය කරනවා. ඒක හරිම සංකීර්ණ සමීකරණයක්. අවසාන වශයෙන් මේ දේ මතක තියාගන්න. ක්‍රිකට් ලෝකයේ ක්‍රීඩකයෙක්ගේ වටිනාකම කියන එක ස්ථිර දෙයක් නෙමෙයි. ඒක තීරණය කරන්නේ වෙළඳපොළ. ඒ මොහොතේ තියෙන ඉල්ලුම, සැපයුම සහ අවශ්‍යතාවය මත තමයි ඒ හැමදේම තීරණය වෙන්නේ. ඉතින් මේ හැමදේම එක්ක අපි හිතේ ඉතුරු වෙන ප්‍රශ්නය තමයි මේක. ක්‍රිකට් කියන මේ දැවැන්ත ව්‍යාපාරය ඇතුලේ මිල කරන්න බැරි වටිනාකමක් තියෙන ඊළඟ රත්තරන් කැබැල්ල කවුරු වේද?